බාබඩෝස් වල තියෙන මේ චේස් සොහොන්ගේ ගැන ඇහුවොත් ඔබ පුදුම වේවි. මේක ඇතුළට යන්න තියෙන්නේ අඩි 10ක බර ගල් දොරක්. ඇතුළතින් අගුළු දැමූ මේ සොහොන්ගේ ඇතුළට කවරුත් ගියේ නැහැ. නමුත් රෑ එළි වෙනකොට ඇතුළේ තිබුණු මිනි පෙට්ටි ඔක්කොම එහෙ මෙහෙ විසිරිලා තිබුණා. මේ සොහොන්ගේ අන්තිමට විවෘත කළේ 1820 වසරේදී. ඒ වෙලාවේ මුළු දූපතම ගැස්සී ගියා. දොර තදින්ම අගුළු දාලා තිබුණා. කිසිම කෙනෙක්ට ඇතුළට එන්න විදියක් නැහැ. ඒත් ඇතුලේ තිබුණු දේ හැමෝවම මවිත කළා. දැවැන්ත මිනි පෙට්ටි ඔක්කොම පෙරලිලා අවුල් වෙලා තිබුණා. ඒත් පිටින් ආපු කිසිම කෙනෙක් දොර ඇරලා තිබුණේ නැහැ. සමහරු කිව්වේ මේක අද්භූත බලවේගයක් කියලා. තවත් සමහරු කිව්වේ මළගිය අයගේ ආත්මයන් සැරිසරනවා කියලා. ඔබ මේ ගැන විශ්වාස කරනවද? අදටත් මේ සොහොන්ගේ ලෝකයේ තියෙන ලොකුම අභිරහසක්. විද්‍යාඥයන්ට පවා මේක සිදු වුණේ කොහොමද කියලා පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ? මේක ස්වභාවික දෙයක්ද? නැත්නම් මේ පිටුපසේ ඉන්නේ අපිට හිතාගන්න බැරි අద్භූත බලවේගයක්ද?